චිත්‍ර කලාව කියන්නේ අතීතයේ ඉඳන් මිනිසුන් Tamanගේ හැඟීම් ප්‍රකාශ කරපු මාධ්‍යයක්. හැබැයි සමහර චිත්‍ර තියෙනවා ඒක ඇඳපු කලාකරුවා මියගොස් සියවස් ගණනාවක් ගියත් අදටත් අපිට ප්‍රශ්න ගොඩක් ඉතිරි කරලා තියෙන. අද වීඩියෝ එකෙන් අපි බලමු ලෝකයේ තියෙන අභිරහස්ම චිත්‍ර 4ක් සහ ඒවා පිටුපස සැඟවුණු රහස් මොනවාද කියලා. වීඩියෝ එක අවසානය වෙනකම් අපි සමග රැඳිලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා. මොනාලිසා සිතුවම අපි මුලින්ම කතා කරන්න යන්නේ ලියනාඩෝ ඩා වින්චිගේ ලෝක ප්‍රසිද්ධ මොනාලිසා චිත්‍රය ගැන. ඒ සිනහව පිටුපස තියෙන්නේ මොන වගේ අභිරහසක්ද? පරීක්ෂකයෝ හොයාගෙන තියෙන විදිහට ඇයගේ ඇස්වල ඊටාම කුඩා අකුරු සහ සංකේත කිහිපයක් සටහන් වෙලා තියෙනවා. සමහර අය කියනවා මේක ඩා වින්චි Tamanගේ රහස් පණිවිඩය ලෝකයට ඉතිරි කරපු ක්‍රමයක් කියලා. මේක දෘෂ්ටි මායාවක්ද? නැතිනම් මේක ඩා වින්චිගේ චිත්‍ර ශිල්පයේ හැකියාවද? The Last Hour ඊළඟට තියෙන්නේ ඩා වින්චිගේම තවත් නිර්මාණයක් වන The Last Hour. මේ චිත්‍රය දිහා බලද්දී ගොඩක් අය දකින්නේ ආගමික දර්ශනයක් විතරයි. නමුත් මේ චිත්‍රයේ දෙස වෙනස්ම ආකාරයකින් බලපු ඉතාලි සංගීතඥයෙක් හොයාගෙන තියෙනවා මේ චිත්‍රයේ තියෙන පාන් ගෙඩි සහ අත්වල පිහිටීම හරහා යම්කිසි සංගීත රටාවක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. මෙම සංගීත රටාව වාදනය කරන විට ඊටම ශෝක ජනක සංගීතයක් නිපද වෙනවා. ඇත්තටම ඩා වින්චි මේ චිත්‍රය ඇතුලේ රහස් පණිවිඩයක් සංගවා තිබෙනවාද? නැතිනම් මේ සිදුවීම අහම්බයක්ද? The Scream තුන්වෙනියට තියෙන්නේ එඩ්වඩ් මර්ෂ්ගේ The Scream චිත්‍රයයි. මේ දිහා බලන කෙනෙක්ට දැනෙන්නේ අමුතු මානසික පීඩනයක්. කලා විචාරකයෝ කියන විදිහට මේ චිත්‍රය තුලින් ඔහු නිරූපණය කරලා තියෙන්නේ ස්වභාව ධර්මයේ එන මහා කෑගැසීම කියලා. කෘතුහලයේ දනවන කර්ණ තමයි මේ චිත්‍රයේ දෙස වැඩි වේලාවක් බලාගෙන ඉන්න අයට අමුතු මානසික තත්ත්වයක් දැනුණා කියන එක. ඒ පිළිබඳ කතා අදටත් පැතිර තියෙනවා. The Hands Resist Him අන්තිමට අන්තර්ජාලයේ ඇති භයානකම චිත්‍රය විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙන මේ චිත්‍රය ගැන කතා නොකරම බෑ. බිල් ස්ටෝන් හැම්ගේ මේ නිර්මාණය ගැන කියවෙන ජනප්‍රවාද නම් හරිම බියකරුයි. අద్භූතයි. මේ චිත්‍රය ගෙදර තියාගත්ත ගොඩක් අය කියලා තියෙනවා රාට මේකේ ඉන්න දරුවා සහ බෝනික්කා චිත්‍රයෙන් එළියට ඇවිත් සෙල්ලම් කරනවා කියලා. මේක හුදෙක් මිත්‍යාවක්ද? නැතිනම් මේ චිත්‍රය ඇතුලේ ඇත්තටම මොකක් හරි අద్භූත දෙයක් තියෙනවාද? ඒක තවමත් අපට ඇති ප්‍රහෙලිකාවක්. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මේ චිත්‍රවල තියෙන්නේ කලාකරුවන්ගේ දක්ෂතාවයම පමණයිද? ඔයාට වඩාත්ම අමුතුයි කියලා හිතෙන චිත්‍රය ගැන පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනි අභිරහස් වීඩියෝ බලන්න අමුතු ගවේෂක අපේ channel එක subscribe කර අපත් සමග එකතු වන්න. මම ගිහින් එන්නම්. සුබ දවසක්.